ලස්සන දවසක් උදා වුණා. මේ මගේ ලොකු අයියාගේ උපන්දිනේ දවස. ඉතින් එයාට ඕන වුණා මේ උපන්දිනේට එයාට අහම්බෙන් හම්බ වුණ ආරාමික තින්ත ගන්න. ඉතින් එයා ඒ වැඩේ මෙහෙණින් වහන්සේට කියලා බාරගෙන තිබුණා. ඉතින් අපි හැමෝම ගියා ඒකට උදව් කරන්න. අන්න ඉතින් වැඩ පටන් ගත්තා. අයියලා නංගිලා අම්මලා අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ කරද්දි මට නම් දැනුනේ පුදුමාකාර තරම් සතුටක්. ඔන්න බලන්නකෝ මෙතන තිබුණේ කොහොමද කියලා. ඉතින් මායි මගේ අක්කයි ඒ කියන්නේ මගේ නෑනා. ඒ වුණාට ඉතින් මං කැමති නෑ යාට නෑන කියන්න. ඉතින් අපි දෙන්න එකතු වෙලා අයියලා තින්ත ගානකම් උතුකටිය පිරිසිදු කරා. මගේ අයියලා දෙන්නගේ පුරුද්දක් තමයි උපන්දින වලට ලොකු පාටි ගන්න නෑ. අපිට පුළුවන් විදියට මේ වගේ දේවල් තමයි අපි කරන්න බලන්නේ. මේ දෙන්නටත් ඒ දේවල් පුංචි කාලේ ඉඳලම පුරුදු කරන්න තමයි අපි මෙයාලවත් ඒ වැඩවලට සහභාගී කරගන්නේ. අපි ලියන අපේ කතාවේ අවසානයේ තුටින් එක මෙහෙණින් වහන්සේ නමක් විතරයි මෙහි ඉන්නේ. මේ චෛත්‍යයේ වැඩ කටයුතුත් ඒ ගමේ කෙනෙක් බාරගෙන මේ දවස්වල කරගෙන යනවා. ඉතින් අපිත් මේ තින්ත ගාන වැඩ ටික උදේ ඉඳන් හවස වෙනකම්ම කරා. බලන්නකෝ මේ මෙහෙණින් වහන්සේ තනියම මේ හදලා තියෙන දේවල් හැම එළවලුවක්ම මෙහෙණින් වහන්සේ හොයාගන්න මේ හදලා තියෙන දේවල් වලින්. ඉතින් ඒකත් මේ පරිසරය සුන්දර කරන්න තවත් එක් දෙයක් වෙනවා. අන්න ඉතින් අපේ තින්ත වැඩේ පටන් ගන්නයි යන්නේ. කවුද බලන්නකෝ ඉස්සෙල්ලම තින්ත ගාන්නේ? මෙයාට තාම අවුරුදු 1මාරක්වත් නැහැ. ඒ වෙනාට බලන්නකෝ ඒ දේවල් ආසාවෙන් කරන හැටි. කලින් වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා අපි ගෙනාවේ පොඩි කෑම ටිකක්. ඉතින් ඒ වුණාට හොඳම වැඩේ දන්නවද? මෙහෙණින් වහන්සේ අපි මේ කරන වැඩ අතරේ අපිට තවල් කෑමත් හදලා. මෙහෙණින් වහන්සේ අපිට කිව්වේ ඔයාලා මේ පින් කරනවා වගේම ඒ පිනට මාවත් දායක කරගත්ත වගේ දෙයක් තමයිලු අපිට කෑම හදලා දුන්න එක. මෙහෙණින් වහන්සේ යන ගමනට අපිත් උදව් වුණා කියලයි මෙහෙණින් වහන්සේ කිව්වේ. බලන්නකො මේ වටපිටාව හිතේ නිදහස උපරිමයටම දෙන තැනක් මේ. වටේටම කඳු වලල්ලකින් අට වෙලා ඒ එන සුළඟත් එක්කම අපේ හිත මාර විදිහට නිදහස් කරගන්න පුළුවන්. ඉතින් මේ මෙහෙණි ආරාමේ තියෙන්නේ ඇටම්පිටියේ පාරේ. ඔයාලා කවුරුම හරි මේ තැන බලන්න එනවා නම් මේ තැන් මේ විදිහටම ලස්සනට තියලා යන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපේ වැඩ ටික ඉවරනාට පස්සේ බලන්නකෝ තියෙන විදිය. අන්තිමට මේ දේවල් දැක්කම අපිට පුදුමාකාර සතුටක් හිතට ආවේ. ඉතින් හවස අපි වෙනුවෙන් බෝධි පූජාවත් මෙහෙණින් වහන්සේ සූදානම් කරලා කරා. මේ කෙටි වීඩියෝ එක අවසන් වෙනකන් නඩබපු ඔයාටත් අපි කරපු පින් ලැබෙන්න කියලා අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.